ඉතින් යාළුවනේ මම අද ඔයාලට ගෙනෙන වීඩියෝ එකේ අවසාන වෙනකම් බලන කෙනාට මම ඩේටා කාඩ් එකක් දාලා දෙනවා. මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලලා ඒ වීඩියෝ ඊට පස්සේ මට කමෙන්ට් එකක් දාලා එයාගේ නම්බරේ මට මැසේජ් කරන්න. ඊට පස්සේ මම එයාට ඉස්සෙල්ලාම ප්‍රථමයෙන්ම බලන කෙනාට මම ඩේටා කාඩ් එකක් දාලා දෙනවා. ඉතින් යාළුවනේ වීඩියෝ එක බලලා ඉඳලා අද මම ඔයාලට කියා දෙන්නේ බෝ එකක් මහා ගණනාකාරයි. මේ වගේ ස්ටිප් කෑල්ලක් තියලා ලෝගෙන බෝ එක තමන්ට ඕන සයිස් එක ඕන ප්‍රමාණය ගන්න. මේ කෑල්ලක් තියලා ලෝගෙන අද මම ඔයාලට කියා දෙන්නේ බෝ එකක් මහා ගන්න ආකාරය. යාළුවනේ තමන්ට ඕන සයිස් එකකට ප්‍රමාණයකට ස්ටික් කෑල්ලක් අලෝගෙන පොඩි කෑල්ලක වෙද්දට ස්ටික් අලෝගෙන නෙමෙයිවත් කමක් නැහැ. තමන්ට කැමති විදියට මේ ස්ටික් කෑල්ලක් අලව ගන්න ඕන නම් අලව ගන්න නැත්නම් ගැටලුවක් නැහැ. මේ ආකාරයට අහගන්න. මේ මැද ඉඩස් තියනවා. මැද පෙරලා ගන්නවා නම් මැද තියාගන්න. කියලා මේ මාන මේක දෙපැත්තට පෙරලා ගන්නවා. මේ ආකාරයට පෙරලා ගන්නවා. මේ මැදට තියලා පෙරලගෙන ඕන විග ප්‍රමාණය තමයි පොඩියට ගන්නවා. පොඩියට හදාගන්න. තමන්ට ඕන ප්‍රමාණය ගන්න. පෙරලා ගන්න. පොඩි පටියක් අරගෙන පටියක් කොහොමද ගන්න.
ප්ලාස්ටික් කෑල්ලක් දාගෙන දෙන්නට දාගන්න පුළුවන් විදිහට ආදාගන්න. මේ ආකාරයට මහලා. යාළුවනේ අද මම ඔයාලට ගෙනාවේ බෝ එකක් මහ ගන්න ආකාරය. යාළුවනේ මේ බෝ එක සාමාන්‍යයෙන් මම එයාට ඕන සයිස් එකට ඕන ප්‍රමාණයට මේක සාමාන්‍ය ලොකු වැඩි අඩුයි කියන ඒ වගේ ප්‍රමාණය අඩු කරගෙන Tamanට ඕන ප්‍රමාණයකින් මහ ගන්න පුළුවන්. ඒ මහන ආකාරය තමයි ඔයාලට කියා දුන්නේ මම. යාළුවනේ මේක වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, මේක ෂෙයා කරන්න, තව කෙනෙකුට දැනගන්න. මට එතකොට තව වීඩියෝ ගෙන එන්න පුළුවන්. යාළුවනේ මේ නැවත හම්බ වෙමු.